තෙරුවන් සරණයි පුතේ. ඔය අහලා තිබ්බනේ කය සම්බන්ධයෙන් සිහිය පවත්වන්නේ කොහොමද කියලා. මේ කය සම්බන්ධයෙන් ඉතින් සිහිය පවත්වන ආකාර කිහිපයක්ම තියෙනවා. ඔයාට මම එකක් කියන්නම්කෝ. එකක් පැහැදිලි කරන්නම්කෝ. මුලින්ම කය සම්බන්ධ කායික දුක කියන එක අපි මේ සිහිය පවත්වන්න ඕනේ. ඒ කායික දුක කියන එක දැන් ඔයා හිතා ඉතින් මේ ආසනීප වෙනවා, ලෙඩ වෙනවා, එක නොඑක් වේදනා හැදෙනවා, මේ තුවාල හැදෙනවා, වැටෙනවා. ඔය ඉතින් ඒ වගේ එක ඉතින් දුකයි, ඒක ඉතින් වේදනයි, ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා ඉතින් හිතනවා ඇති. ඊට අමතරව පුතේ මේ ඒක ඉතින් කවුරුත් දන්න දුකක්නේ. ඒ දුක ඊට අමතරව ඔයා කය සම්බන්ධයෙන් ඔය ඉරියව් පවත්වනකොට හොඳට සිහියෙන් ඉන්න. ඒ කියන්නේ මේ ඇයි මං මෙහෙම ඉරියව් පවත්වන්නේ, ඉරියව් වෙනස් කරන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ඕන දැන් ඔයා මේ වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට ඔයාට වැඩි වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්ද? බැහැ. එක විදිහකට ඉන්න පුළුවන්ද? බැහැ. ඇයි ඒ බැරි? ඇයි ඒ බැරි? දුකක් එතන තියෙන්නේ. වේදනාවක් තියෙන්නේ. ඔයා වාඩි වෙලා ඉන්න බැරි නිසා ඔයා නැගිටිනවා. හිට ගන්නවා. හිටගන්නේ ඇයි? වාඩි වෙලා ඉන්න එකට සාපේක්ෂව හිටගන්න එක සැපක් කියලා හිතලා. ඔයා හිටගන්නේ. එහෙම හිටගෙන ඉන්නකොට හිටගෙන මේ ඉන්න පුළුවන්ද වැඩි වෙලා? නෑ. ටික වෙලාවකින් මොකද වෙන්නේ? මේ සැපත් දුකට පෙරලෙනවා. ඒතකොට හිටගෙන ඉන්නත් බෑ. දුකක්. එතකොට මේ සැපයි කියලා හිටගෙන ඉඳීමම ටික වෙලාවකින් දුකට පෙරලෙනවා. දුකක්. ඊට පස්සේ ඔයාට හිතෙනවා මේ හිතෙනවා ඇවිදින්න ඕනේ ටිකක් කියලා ඉවරලා. ඔන්න ඇවිදිනවා. ඇවිදීමෙන් ඔයා ඉරියව්ව වෙනස් කරලා ඇවිදිනවා. ඇවිදිනකොට ඇවිදිනවා. ඊට පස්සේ එක දිගට ඇවිදින්න පුළුවන්ද? බෑ. ඒකත් දුකක්. දුකට පෙරලෙනවා ඒකත්. ඇවිදින එක සැපක් කියලා හිතුවේ නමුත් අර හිටගෙන ඉන්න එකට සාපේක්ෂව ඒකත් ටික වෙලාවකින් දුකට පෙරලෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔයාට හිතෙනවා ටිකක් නිදා ගන්න ඕනේ, ඇලවෙන්න ඕනේ කියලා හිතෙනවා. ඊට පස්සේ නිදා ගන්නවා. නිදාගත්තාම එක විදිහකට අපිට නිදාගෙන ඉන්න පුළුවන්ද? බෑ. අපි දකුණට පෙරලෙනවා, වමට පෙරලෙනවා, උඩුබැලිය අතට හැරෙනවා, මුණින් අතට හැරෙනවා. ඇයි එක විදිහකට ඉන්න බැරි? ඇයි මේ දඟලන්නේ? ඇත්තෙම කියනවා නම් මේ කයෙන් අපිට ගෙන දෙන්නේ දුකක්. එක විදිහකට ඉරියව්වක් පවත්වාගෙන යන්න බෑ. එක විදිහකට ඉන්නකොට අපිට හිතෙනවා ඊට පස්සේ මොකද ඒක දුකක් බවට පෙරලෙනවා, වේදනාවක් බවට පෙරලෙනවා. ඒකේ තියෙන සැප නැති වෙලා යනවා. තේරුණාද? ඒ කියන්නේ සැපක් කියලා හිතලා තමයි අපි උඩුබැලිය අතර නිදාන් ඉන්නේ. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒක දුකක් බවට පෙරලෙනවා. සැප නැති වෙලා යනවා. සැප ශූන්‍ය වෙලා යනවා. ඊට පස්සේ අනිත් අතට පෙරලෙනවා. ඒ විදිහට ඉන්න පුළුවන්ද? ඒ විදිහට ඉන්න බෑ. ඊට පස්සේ ඔය ආකාරයෙන් හැම විදිහකටම අපි නැගිටිනවා. නැගිටිනහම ආයිත් සැපක් කියලා හිතාගෙන. ওই විදිහට දැන් අපි මේ ජීවිතයේ ඇත්තම කියනවා පුතේ මේ ඉරියව් පවත්වන එකම ඒ ඉරියව් පැවැත්වීමත් හරි දුකක්. ඒ ඉරියව් පවත්වන එක බුදු පියාණන් වහන්සේ කියලා තිනවා ඉරියාපත පබ්බේ කියලා තියෙන්නේ. මේ ඉරියව් පවත්වන එක ගැන හොඳට සිහියෙන් ඉන්න. හොඳට නුවණින් ඉන්න. ඇයි මේ ඉරියව් පවත්වන්නේ? මේ එහෙට ගෙනියනවා මෙහෙට ගෙනියනවා ශරීරේ. එක විදිහට තියාගන්න පුළුවන් දෙයක්ද? බැහැ. දැන් බලන්න ඔයා මේ කොන්ද කෙලින් කරගෙන මේ සමාධිය වඩනවා කියලා හිතන්න භාවනා කරන්න වාඩි වෙලා ඔයා කිව්වේ වැඩිපුර වෙලා ඉන්න බෑ කියලා. කොන්ද රිදෙනවා කියලා කිව්වා. එතකොට කොන්ද රිදෙන්නේ ඇයි? දැන් ඒ කියන්නේ කොන්ද ඔය රිදීම්, කැක්කුම්, වේදනා ඔය හැම දෙයක්ම කොහොමත් ශරීරයේ තියෙන දේවල්. දැන් අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ වේදනාවන්, ඒ රිදීම් එකයි අපි ඉන්නේ. අපි ජීවත් වෙන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සමාධියක් වඩනකොට ඒ සමාධියෙන් අපිට පෙන්නනවා මෙන්න ඔයාගේ ශරීරයේ ස්වභාවය, මෙන්න ඔබේ ශරීරයේ ස්වභාවය. මේක තනිකර දුකක්, දුක් කන්දක් කියලා ඉවරලා පෙන්නනවා. එතකොට සමාධියෙන් ඉන්නකොට අපිට පේනවා ඒක කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා, අතපය රිදෙනවා, ඒ කැක්කුම් මේව කරනවා,
අපිට ඉරියව් අනිත් වෙනස් කරන්නමයි හිතෙන්නේ. ඒ ආදී නොයෙක් දේවල් ඒ වේදනා කැක්කුම් මේ දේවල් ඔක්කොම හැමදේම මේ කායික වේදනාවන් ඇත්තෙම පෙන්වන්නේ ඒ සමාධියෙන් ඉන්නකොට ඒව හොඳට වැටහෙනවා. මොකද මේ ශරීරයේ ස්වභාවය ඒකයි. මේ එක දුකක්, වෙහෙසක්, වේදනායි, අමාරුයි. ඉතින් හැම වෙලාවෙම වෙන්නේ මේ අපි ආයාසයෙන් මේ සැප ගන්න බලනවා. අපි ආයාසයෙන් මේ ශරීරයේ සැප සහගත තත්වයකට පෙරලා ගන්න බලනවා. නමුත් ඒක දුකටම වැටෙනවා. දුකටම පෙරලෙනවා. තේරුණාද? ඒකයි අර බුදු පියාණන් වහන්සේ කිව්වේ දුක්ඛේ පතිත්ථිතෝ ලෝකෝ කියලා කියන්නේ. දුක මත පිහිටා තියෙනවා කියලා මේ ලෝකේ. ලෝකේ කියලා කියන්නේ මේ කයයි සිතයි දෙකේ එකතුවට. හොඳේ. ඒත් කයයි සිතයි දෙකේ එකතුව තමයි ලෝකේ. ඒතර මේ ලෝකේ හැම වෙලාවෙම දුකේ පිහිටා තියෙන්නේ. ඒ දුකේ පිහිටා තියෙන නිසා මේ හැම වෙලාවෙම දුක අවශෝෂණය වෙනවා. දුක කාන්දු වෙනවා. ඒතරෙන් දුකෙන් නිදහස් වෙන්න අමාරුයි. ඒතකොට ඒකයි ඉතින් નિરાයාසයෙන් ඒ දුකටපත් වෙනවා. ඒකට ආයාසයෙන් තමයි අපි සැපේ කියන දේ ළඟා කරගන්න හදන්නේ. නමුත් નિરાයාසයෙන් වෙන්නේ අපි කොච්චර සැප ළඟා කරගන්න හැදුවත් දුකටම වැටෙනවා. හරියට දැන් බලන්න අපි ගලක් උඩ විසි කරන්න මහන්සියක් ගන්න ඕනේ. නමුත් ගලක් ආපහු බිමට වැටෙන්න මහන්සි ගන්න ඕනද? ඒක નિરાයාසයෙන් බිමට වැටෙනවා. නේ? ඇයි ඒ ගුරුත්වාකර්ෂණ බලය තියෙන නිසා. ඒ වගේම තමයි දැන් ගෙයක් බලන්න. ගෙයක් අපි මේ හැඩි පිරිසිදු කරන්න කොච්චර වෙහෙසක් ගන්නවද? අතු ගානවා, කුණු වයින් කරනවා, මොප් කරනවා. කොච්චර වෙහෙසක් ගන්නවද? නමුත් හැඩි කරන්න වෙහෙසක් ගන්න ඕනද? ඉබේ මේකේ හැඩි වෙනවා. ඉබේ ඒක තමයි ස්වභාවය. එතකොට මේ ඒ වගේම තමයි දැන් ඇඳුමක් වුණත් ගන්න. මේ ඇඳුමක් අපි මේ පිරිසිදු කරන්න වෙහෙසක් ගන්න ඕනේ. වෙහෙසක් අරගෙන තමයි ඇඳුම පිරිසිදු කරන්නේ. නමුත් ඇඳුම කිලුටු වෙන්න වෙහෙස ගන්න ඕනද? ඒක નિરાයාසයෙන් කිලුටු වෙනවා. අන්න ඒ වගේ අපි මේ කය හැම වෙලාවෙම අපි සැපයකටපත් කරන්න වෙහෙසක් ගන්නවා. මොනවා හරි දේවල් කරලා වෙහෙසක් ගන්නවා. ඉරියව් පැත්තෙන් නම් ඉරියව් වෙනස් කර අපි වෙහෙසෙනවා. කයට සැප දෙන්න ඕන හින්දා. නමුත් નિરાයාසයෙන් කොච්චර අපි සැප දුන්නත් මොකද? ඒක දුකටම වැටෙනවා. දුකටම පෙරලෙනවා. එතකොට ඔය ඉරියව් පවත්වනකොට හැම වෙලාවෙම සිහියෙන් ඉරියව් පවත්වන්න කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේ දුක, මේ කායේ ඇතිවන දුක, මේ කායික දුක ඒක හඳුනගන්න. ඒක හඳුනගන්න. ඒ සිත දකින්න. ඒ හොඳටම සිහිය පවත්වන්න. ඒක දැක්කොත් විතරයි ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා උනත් දෙකලා තියෙනවද? දැන් ওই සමාධිය වඩනකොට සමාධියෙන් බොහෝ වෙලා මේ භාවනා කරනකොට පැයක් දෙකක් හෝ එහෙම භාවනා කරන අය. ඒතර දැන් ඒගොල්ලන්ගේ කායික දුක දැන් මේ ඉරියව් වෙනස් කරන්නේ නැතුව හෙල්ලෙන්නේවත් නැතුව භාවනා කරන අය දැකලා ඇතිනේ. ඒතර කායික දුක ඒගොල්ලෝ එහෙට දඟලනවද මෙහෙට දඟලනවද එහෙට පෙරලෙනවද මෙහෙට පෙරලෙනවද මුකුත් කරන්නේ නැහනේ. එක විදිහටම ඉන්නේ. ඒ මොකද ඒ කායික දුක ඒ සමාධිය තීව්‍ර වුණාට පස්සේ සති සමාධිය වැඩුණාට පස්සේ කායික දුක සංසිඳෙනවා. සංසිඳුණු තත්වයක් ඇති වෙනවා. සංසිඳුණු තත්වයක් ඇති වෙලා සැප ලබා දෙනවා. එතකොට ඒ කය දුකක් නෙමෙයි සැපක්. එතකොට සැප ලබා ගැනීමේ නියමම ක්‍රමය හරිම ක්‍රමය ඒකයි. මේ ඒ කියන්නේ අපි ඔය తాවකාලිකව ලබා දෙන්නා වූ මේ ලෞකික සැප නෙමෙයි. ඒ ලෝකෝත්තර සැප. එතකොට ඒක ඒ සැප කය ඔය කියන්නේ කය නොදෙනී යනවා. කය දැනෙන්නේවත් නැහැ. හරිම සැහැල්ලුයි. පස්සද්ධිය කියලා කියන්නේ කයේ සිතේ සැහැල්ලුභාවය. ආන්නෙම. එතකොට ඒ කායික සැප ඒක තමයි නියම සැප. සැප ලබා ගන්නවා නම් කය සම්බන්ධයෙන්. ඔයා අසනීප වෙලා හොස්පිටල් එකක ඉන්නකොට හරි ඔයා ඒ තත්වෙන් කයේ සැප ලබාගෙන තියෙන කෙනෙක් නම්
ඒක ප්‍රායෝගිකව පුහුණු කරලා තියෙන කෙනෙක් නම් ඇත්තටම ඉතින් ඔයා අසනීප වෙලා ස්පිරිතාලේ ඉන්නකොට මහා ලොකු කායික දුකක් විඳින්නේ නැහැ. අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව. මේ ඔයා සැප සහගත තත්ත්වයක් තමයි භුක්ති විඳින්නේ. ඒ මොකද මේ ඒ කය සංසිඳිලා. කයේ තියෙන දුක සංසිඳිලා. අන්න ඒ தත්වෙට යන්න නම් කය පිළිබඳ අපි හොඳට සිහියෙන් ඉඳලා කය පිළිබඳව ඇති වෙන දුක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. දුක තේරුම් ගත්තොත් තමයි දුක අවබෝධ කරගත්තොත් තමයි අපිට සැප ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලාම දුක තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඒතකොට දුකයි කියලා ඉවරලා මේ මිනිස්සු හැප වෙලාවෙම මේ දුක ගැනමයි කතා කරන්න කියලා කියනවනේ. ඉතින් ඇත්තටම දුක ගැන කතා කරන්නේම දුක හොඳට අවබෝධ කරගෙන ඉවරලා සැප ලබා ගැනීම සඳහායි. නැතු වෙන දෙයකට නෙමෙයි. දුක ගැන කතා කරලා දුකේම වෙලිලා ඉන්න නෙමෙයි සැප ලබා ගන්න ඕන හින්දායි. දුක ගැන කතා කරන්නේ. මිනිස්සු ඒක දන්නේ නැහැ. දුක ගැන කතා කරන්නේ සැප ලබා ගැනීම පිණිස හේතුව හින්දායි කියලා. ඇත්ත ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඉපේ. ඇත්ත යථාර්ථය නම් මේ කය දුකයි. කායික දුකක් තියෙනවා. ඒක දැනගෙන ඉන්න ඕනේ, දැකගෙන ඉන්න ඕනේ, අවබෝධ කරගෙන ඉන්න ඕනේ, ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න ඕනේ. තේරුණා නේද? හොඳයි. තෙරුවන් සරණයි.